channel එකට ආදරෙන් පිළිගන්නවා හැමදාමත් වගේ. ඉතින් මගේ channel එකට ඔයාලා අලුත් නම් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. අද කතා කරමු මෙන්න මේ කාරණාව සම්බන්ධව. ඔයගොල්ලෝ දන්නවද? ඔයගොල්ලන්ට හැමදාම කවුරු හරි ගල් ගහනවද? ඔයාගේ ජීවිතේට හැමතිස්සෙම ඔයාට අපහාස කරනවද? කරදර කරනවද? ඔයා හිතනවා ඇති ඇයි මගේ ජීවිතේට එහෙම වෙන්නේ කියලා. දැන් මේ බලන් ඉන්න ඔයාට හිතනවා ඇති. එහෙනම් අද ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි මම අරගෙන ආවේ. ඔයා ගාව මැණික් තියනවද? ඔයා ගාව රත්තරන් තියනවද? දැන් ඔයාට ඕන වෙනවද කාට හරි ඔයාගේ මැණික් වලින් හරි ඔයාගේ රත්තරන් වලින් හරි ගහන්න? නේද? මැණික් තියෙන කෙනෙක්, රත්තරන් තියෙන කෙනෙක් කවදාවත් ඒවෙන් කාටවත් පහර දෙනවද? නැහැ නේද? එහෙනම් ඔයාට ගල් ගහන මිනිස්සු ගාව තියෙන්නේ ගල් විතරයි. ඔයාට මඩ ගහන මිනිස්සු ගාව එයාලගේ හදවත තුල තියෙන්නේ මඩ විතරයි. ඉතින් ඒව ගහන්න නැතුව එයාලට පුළුවන් ද ඔයාට මැණික් ගල් වලින් ගහන්න, රත්තරන් වලින් ගහන්න, දියමන්ත වලින් ගහන්න, වටින දෙයකින් ඔයාට ගහන්න එයාලට පුළුවන්. එහෙනම් අන්න ඔයාට දැන් මම මෙච්චර දවසක් කතා කරගෙන ආවා. ඔයාලා හිතනවා ඇති මම මොනවද මේ කතා කරන්නේ කියලා නේද? මොකද්ද මේ සුද්ධාත්මයක් කියන්නේ කියලා. එහෙනම් ඔබට ගල් ගහන කාගේවත් ගාව සුද්ධාත්මයක් නැහැ. ඔබට හිත රිදෙනවා නම් කෙනෙක් ඔබට ගල් ගහනකොට ඔබට තේරුම් කරගන්න පුළුවන් වෙන්න ඕන ඒ අය ගාව ගල් විතරයි තියෙන්නේ. මඩ විතරයි තියෙන්නේ. තියෙන දෙයක් මිසක් නැති දෙයකින් ඔබට ගහන්න බැහැනේ නේද? ඉතින් කවදාවත් ඔබ දැකලා තියෙනවද දැනුවත් භාවයක් තියෙන රත්තරන් වගේ වටින මිනිස්සු කාට හරි මඩ ගහනව දැකලා තියෙනවද? කාට හරි ගල් ගහනව දැකලා තියෙනවද? ඉතින් මනුස්සකම තියෙන මිනිස්යා ගාව තියෙන රත්තරන්, මැණික්, දියමන්ති එයාලා ඒ වයින් කාටවත් ගහන්නේ එයාලගේ ඒ ආලෝකය, එයාලා ගාව තියෙන ආලෝකය එයාලගේ වචන තුල ඔබට පෙනෙන්නට පුළුවන් වෙනවා. එහෙනම් ඔබ මතක් කරගන්න ඔබේ ජීවිතේදී ඔබට කවුරු හරි ගල් ගහනවා නම්, මඩ ප්‍රහාර එල්ල කරනවා නම් ඒ අය ගාව එච්චරයි තියෙන්නේ කියලා. එතකොට ඔබට දුක් වෙන්න කාරණාවක් ඇත්තෙම නැහැ. ඉතින් ඔබ දෙන වචන, ඔබගේ පිට කරන වචන මම ඊට කලිනුත් ඔබට කියලා තියෙනවා අපට වචන පිට කරන්න පුළුවන් සිසිල් වචන, ලෝධිය වගේ වචන. නේද? එතකොටත් ඔබට හඳුනගන්න පුළුවන් වෙනවා ඔබ තුල සුද්ධාත්මයන් ඉන්නවද, අසුද්ධාත්මයක් තියෙනවද කියලා. ඉතින් අපිට තමන්වම පිරිසිදු කරගන්න මේ සුද්ධ කියන්නේ පිරිසිදු ආත්මය. මොකද පිරිසිදු ආත්මය කියන්නේ තමාගේ අඩුපාඩු තේරුම් අරගෙන අනිකාගේ අඩුපාඩු වලදී සැලෙන්නේ නැතුව ඉන්න පුළුවන් කෙනාට තමයි සුද්ධාත්මයක් තියෙනවා කියලා කියන්නේ. ඔබ කොච්චර ඔබගේ අඩුපාඩු නැති වුණත් තව කෙනෙක්ගේ අඩුපාඩුවකදී, තව කෙනෙක්ගේ හිරිහැරයකදී ඔබට කටු වෙනෙනවා නම් ඔබ මතක තියාගන්න එතකොටත් ඔබ ගාව සුද්ධාත්මයන් නැති බව. ඉතින් මම ගිය සැරේ මගේ වැඩසටහනින් මේ සුද්ධාත්මයන් ගැන කතා කරා. හැමෝටම තේරුම් ගන්න බැරි මොකද්ද මේ සුද්ධාත්මයක් කියන්නේ. අපි අපිවම සුද්ධ කරගන්න එක තමයි ඇත්තටම මේ ගමන් මගේදී අපි කරගෙන යන්නේ. මාර්ගඵලයක් ලැබෙනවායි කියලා කියන්නේ ඔබට ඔබ සුද්ධ ආත්මයක් තුල ජීවත් වෙනවා කියන එක. ඉතින් අපි දන්නවා අපේ ජීවිතේදී අපිට වටිනා දේවල් ලැබෙන්නේ හැමතිස්සෙම වටින මිනිස්සුන්ට. නොවටිනා දේවල් ඔබට ලැබෙනවා නම් ඔබ නොවටිනා කෙනෙක් කියලා ඔබ තේරුම් ගන්න ඕන. ඔබ නොවටින්නේ ඇයි? ඔබට තේරුම් ගන්න දේවල් ගොඩාක් තියෙනවා කියන එකයි ඔබ එතෙන්දි හිතන්න. ඔබ කවදාවත් ඔබට දේවල් ලැබෙන්නේ නැත්නම් අයියෝ මම හරිම අවාසනාවන්තයි කියලා හිතන්න නෙමෙයි තියෙන්නේ. ඔබ එහෙම වෙන්න ඔබට මොන වගේ දේවල්ද ජීවිතය ගැන ඉගෙන ගන්න තියෙන්නේ? මොන වගේ පැත්තක් ඔබට හදා ගන්න තියෙන්නේ? ඒ යම්කිසි තැනකට ගියපු මිනිස්සු තුල මොනවද තියෙන ක්වොලිටිස් කියන එකයි ඔබ හොයන්න ඕන. එතකොට ඔබට පුළුවන් වෙනවා ඒ ක්වොලිටිස් ඔබ ගාව තියෙනවද? ඔබ කොයි විදිහටද දෙයක් වුණාම හැසිරෙන්නේ? ඔබට දෙයක් ලැබුණාම ඔබ කොයි විදිහට ක්‍රියා කරන්නේ කියන එක ඔබ තේරුම් ගන්න ඕනේ. එතකොට තමයි ඔබේ අඩුපාඩු හැදෙනකොට අර හැමතිස්සෙම කියන්නේ
අපිට වටින දෙයක් එකතු වෙන්නේ හැමතිස්සෙම වටිනාකමක් දන්න මිනිස්සුන්ට. වටිනාකමක් නොදන්නා මිනිස්සුන්ට වටින දෙයක් දීලා වැඩක් නැහැ නේද? කනාට මණිකක් වටිනවද නේද? ඒ වගේ ඔබේ ජීවිතේට හැමතිස්සෙම වටිනා දේවල් ලැබෙන්න නම් ඔබේ දැස් ඇරිලා තියෙන ඕන ප්‍රඥාව නැමැති ඔබේ දැස් විවර වෙලා තියෙන ඕන. ප්‍රඥාව තමයි අපිට වඩව ගන්න තියෙන එකම දේ. ප්‍රඥාව වඩව ගන්න ඔබ පුළුවන් තරම් පොත් කියවලා පාඩම් කරලා ලොකු විභාග පාස් කරලා ප්‍රඥාව ලබා ගන්නට ඔබට බෑ. කොච්චර ඒ වගේ මිනිස්සු ජීවිතේ වරද්දගෙන තියෙනවද? කොච්චර දුකින් ඉන්නවද? ආතතියෙන් ඉන්නවද? ආතතිය නිසා නොයෙකුත් ලෙඩ රෝග හැදිලා බෙහෙත් වට්ටෝරු ගණන් බොනවද නේද? ඉතින් එහෙනම් වටිනා මිනිස්සෙක් වෙන්න ඔබට පුළුවන් වෙන්නේ ඔබේ ක්වොලිටිස් ටික හොඳට හදාගෙන ඔබේ ජීවිතයේ අඩුපාඩු ටික හදාගෙන ඔබ ඉස්සරහට ගමන් කරනවා නම් විතරයි. ඉතින් සුද්ධාත්මයාන ඔබ තුල ඉන්න නම් හැමතිස්සෙම ඔබ ඔබේ අඩුපාඩු තමයි දකින්න ඕන. පුළුවන් තරම් ඔබ ජීවිතේ ඉස්සරහට යන්න නම් මට මොකද්ද මෙතන මෙහෙම ඇයියා බෑන්නේ? මගේ මෙතන මොකද්ද මොන හරි මගේ අනවශ්‍ය දෙයක් තියෙනවද? මම කළ යුතු නොකළ යුතු දෙයක් හඳුනාගෙනද ඉන්නේ? මොකක් හරි මගේ වැරැද්දක් වෙලා තියෙනවද කියලා ඔබ විසින් ඔබව සොයා ගන්නට ඕන. එතකොට ඔබට මෙන්න මේ සුද්ධාත්මය ඔබ ජීවිතය තුළ තියාගන්න පුළුවන්. මේ සුද්ධාත්මය තියෙනකොට ඔබ හැමතිස්සෙම ඉන්නේ සතුටෙන්, සැනසීමෙන්, නිවීමෙන්, සාමයෙන්. ඉතින් හොඳට මතක තියාගන්න. ගල් ගහන, මඩ ප්‍රහාර එල්ල කරන ඒ හැමෝම ගාව තියෙන දේවල් තමයි එවන්නේ ඔබ ළඟට. ඉතින් ඔබ ඒවා වලට බය වෙන්න එපා, සැලෙන්න එපා. ඔබ ඔබේ ක්වොලිටිස් වල ජීවත් වෙන්න ඉගෙන ගන්න. ඔබ ඔබගේ තත්ත්වය තුල ජීවත් වෙන්න ඉගෙන ගන්න. ඔබගේ සිත හැමදාම වගේ නිවලා සාමයෙන් තියාගන්න. ඉතින් ගිහින් එන්න හැමදාම වගේ හදවතින්ම ආදරේ.